අයිබෝන් ජයග්‍රහී සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ක්‍රීඩාලෝලි ඔබට ක්‍රික් ටයිම්ස් අපේ YouTube නාලිකාව තුලින්. ඉතින් අද දවසේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට මං හිතන්නේ තීරණාත්මක දවසක් තමයි උදා වෙලා තියෙන්නේ. අද ශ්‍රී ලංකා කණ්ඩායම තීරණාත්මක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි T20 තරගයට ක්‍රීඩා කරනවා රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. පාකිස්තානයේ තරගය පටන් ගන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් හවස 6:30ට. දැන් මේ තරගය ගැන මම හිතන්නේ කතා කරන්න ගියොත් එහෙම ඔබ දන්නවා මේ වෙද්දී ශ්‍රී ලංකාව අවසාන ජාත්‍යන්තර තරග 8ම පරාජයට පත් වෙලා තමයි ඉන්නේ. අපි අන්තිම වතාවට ජයග්‍රහණයක් කළා තියෙන්නේ පහුගිය මේ ආසියානු කුසලාන තරගාවලිය ඇෆ්ගනිස්තානය සමග පැවති T20 තරගයේ තමයි අපි ජයගත්ත අන්තිම ජාත්‍යන්තර තරගය. එතනින් පස්සේ එක දිගට එක් දින සහ T20 ජාත්‍යන්තර තරග 8ක් අපි පරාජයට පත් වෙලා ඉන්නේ. අද දවස ඒ හින්දා මං හිතන්නේ සනත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන්ටත් දසුන්ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටත් අතිශයින්ම තීරණාත්මක තරගයක්. අපි සූදානම් තරගය පටන් ගන්න කලින් මේ තරගය පිළිබඳව තරගයේ කොයි විදිහට දෝලණය වෙයිද කියන කාරණාව පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරන්න. මේ වෙද්දී ඔබ හොඳින්ම දන්නවා රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කියන්නේ කොයි වගේ තනතිල්ලක්ද කියලා. මං හිතන්නේ ක්‍රීඩකයන්ට වඩා පුහුණුකරුවන්ට වඩා ඔබට ඒ ගැන අවබෝධයක් තියෙනවා. කාසේ වාසේ දිනුවොත් අනිවාර්යෙන්ම මුලින්ම පන්දුවට පහර දිය යුතු තනතිල්ලක්. ඒ වගේම පළමුව පන්දුවට පහර දීලා ලකුණු 160 175 තරට යන්න පුළුවන් නම් පහසුවෙන්ම තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායමට. ඉතින් මේ තමයි තනතිල්ලේ තත්ත්වය. ඒ වගේම හවස් වෙනකොට රෑ වෙනකොට ටිකක් සීතලයි, පින්න වැටෙනවා, ලිස්සන්න පුළුවන්, බෝලේ හරියට අතට එන්නේ නැහැ. තනතිරුව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මීට කලින් T20 තරග දෙකයි සෙල්ලම් කරේ. ඒ දෙක තමයි ඔය අපි දැක්ක පහුගිය අර ලැජ්ජා සහගත විදිහට ශ්‍රී ලංකාව පරාජයට පත් වුණු පාකිස්තානයට එරෙහිව කඩලු 7කින් ඒ වගේම සිම්බාබ්වේ දේශයට එරෙහිව ලකුණු 67කින් පරාජයට පත් වුණු තරග දෙක. දැන් තරගාවලිය ගත්තොත් එහෙම මේ වෙද්දී අවසන් මහා තරගය ලබන සෙනසුරාදා පැවැත්වෙන්නේ පාකිස්තාන කණ්ඩායම සහ අද තරගය ජයග්‍රහණය කිරීම සිම්බාබ්වේ කණ්ඩායමට සිදු වුණොත්, ඒ කියන්නේ සිම්බාබ්වේ අද ජයග්‍රහණය කරොත් නිතින්ම ඔවුන් පාකිස්තානයත් එක්ක අවසන් මහා තරගයට සහභාගී වෙනවා. හැබැයි අද අපි පරාජයට පත් වුණොත් ඒ වගේම අපිට තියෙන ඉතින් ගෙදර ඉන්න තමයි. හැබැයි තව එක මැච් එකක් ඉතුරුයි පාකිස්තානයට එරෙහිව. ඒක මොකක් වුණත් වැඩක් නැහැ අද පෙරදුනොත්. ඉතින් ඒ හින්දා අද දිනන්න මොන තරගයක් තියෙන්නේ. හැබැයි හිතන්නකෝ මේ තරගය අපි සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය කරලා ඊළඟ තරගයේදී පාකිස්තානයට එරෙහිව, ඒ කියන්නේ අවසන් තරගයට කලින් තව එක මැච් එකක් ශ්‍රී ලංකාවට තියෙනවා පාකිස්තානයත් එක්ක. ඒ තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කරන්න බැරි වුණොත් දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව තමයි, ඒ කියන්නේ අර ප්‍රසාද ලකුණු සටහන අනුව දෙවෙනි තැන ඉන්න කණ්ඩායමට තමයි අවසන් මහා තරගයේ අවස්ථාව හම්බ වෙන්නේ. ඉතින් ඒ හින්දා කොහොම වෙතත් අපිට අද මැච් එක දිනනවා හැර වෙන විකල්පයක් නොමැත. අපි බලමු අද දසුන්ශානක ප්‍රමුඛ කණ්ඩායමට පුළුවන් වෙයිද සිකන්දර් රාසා ප්‍රමුඛ සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත් කරන්න. කොහොම නමුත් අද දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ඉන්නේ ලෝක වාර්තාවකුත් අතේ තියාගෙන. ඒ තමයි වැඩිම බිඳු ගාණක් T20 තරග ඉතිහාසයේ ලබාගත් පිතිකරුවාගේ වාර්තාව දැන් තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාගේ අතේ. ඔහු තරඟ 15කදී ලකුණු නොලබා ගෝල්ඩන් ඩක් අවස්ථාවෙන් දැවී ගොස් තිබෙන බව තමයි ඉතිහාසය මේ වෙනකොට වාර්තා පිටු අලුත් කරගෙන තියෙන. ඉතින් ඒ වාර්තාව අවාසනාවන්ත වාර්තාවක්. කොහොම නමුත් දැන් ඒකත් තියෙන්නේ අපේ අතේ. අපිට කියලා අපිට ටිකක් සතුටු වෙන්න පුළුවන්. කොහොම නමුත් අපි බලමු අද දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම කොයි විදිහට මේ තරගයට මුහුණ දෙයිද කියලා. සමහර විට වෙනස්කම් එකක් හෝ දෙකක් මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුවන්න නියමිත බව තමයි අපිට පාකිස්තානයෙන් ආරංචි වෙන්නේ. මං හිතන්නේ කාසිය වාසිය උරගා බලන මොහොතේදී අපිට ඒ ගැන දැනගන්න හම්බ වේවි. කොහොම නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ පාකිස්තාන සංචාරයේ තවමත් එක තරගයක්වත් ජයග්‍රහණය කරන්න හම්බුනේ නැහැ. ඉතින් සහභාගී වෙච්ච අවසන් තරග 8ක් පරාද වෙලා අපි ඉන්නේ. අද 9 වෙනි වතාවට පරදිනවද දිනනවද? අපි බලමු අද ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මේ තරගයේදී කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපේ ඉතිහාසය ගත්තොත් සිම්බාබ්වේ දේශයට එරෙහිව අපි T20 තරග 10ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඒකින් 7ක් අපි දිනලා තියෙනවා. 3ක් පරාජයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ තමයි තරග ඉතිහාසය ගත්තොත් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර. අපි බලමු ශ්‍රී ලංකාව වේලාවෙන් අද හවස 6:30ට රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ වෙනවා. අපි බලමු අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කරන්න හැකි වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මැච් එක
දිහා බලන් ඉමු. මැච් එකේ සියලු විස්තර අපි ඔබට ගෙනෙන්න සූදානම්. ක්‍රික් ටයිම්ස් අපේ වෙබ් අඩවිය හරහා, ඒ වගේම කොළඹ ටයිම්ස් අපේ වෙබ් අඩවිය හරහා රැඳී ඉන්න අපිත් එක්ක මේ වීඩියෝ එක පළමු වතාවට නම් ඔබ බලන්නේ ක්‍රිකට් ගැන විස්තර, ක්‍රිකට් ගැන දේවල් අපි කතා කරනවා ක්‍රික් ටයිම්ස් තුලින්. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වගේ වීඩියෝස් දිගටම ඔබට බලන්න පුළුවන්කම ලැබේවි.